මේ ලෝකේ සමහර රහස් තියෙනවා කෙනෙකුට කිව්වොත් ඒ රහස හින්දා හිත් ගණනාවක් බිඳිලා සමාජයේ දූෂණය වෙලා කරදරකම් කටළු ඇති වෙලා නොයේක් විපර්යාස වෙනවා. නමුත් සමහර රහස් තියෙනවා ඒ රහස පිටට කිව්වොත් ඒ රහස කියන්න මුවහත් වෙනවා. කියන්න බබලනවා. කියන්න දිදුලනවා. කියන්න ඒ රහස හෙළි වෙනවා. මුළු විශ්වයම ඒ රහස වෙලා ගන්නවා. ඒක කෙලවර ඉමහත්ම සැනසීමක් සතුටක් වින්දනයක් අපි නොහිතන විදිහට වින්දනයක් සැපතක් ඉතුරු කරනවා. ඒ තමයි මේ ලෝකේ තියෙන රහස් වර්ග දෙක. ඉතින් ආයුබෝවන් ඔබව නිල්හස සොයා යමු channel එකට ආදරයෙන් පිළිගන්නවා. නිල්හස සොයා යන මාතෘකාවේ තේමාව තමයි මේ යුගයට අපි අවදි වෙන්නේ කොහොමද? මේ පෘථුවිය දිවෙන්නේ යුග වශයෙන් බෙදිනේ. ඒ හැම යුගයකටම අපි මුහුණ දෙනවනේ. යුගවලට ප්‍රශ්න වලට ඒ කාලාන්තර වලට අපි මුහුණ දෙනවනේ. දැන් උදා වෙලා තියෙන අතිමහත් ඉමහත් මේ තුන් ලෝකෙම රහස හෙළි කරන ආධ්‍යාත්මික යුගයට ඔබත් මමත් අවතීර්ණ වෙන්නේ කෙසේද කියන දේ කතා කරන්න තමයි මේ channel එක සූදානම් කළේ. මේක අති උතුම් වූ පණිවිඩයක් රහසක්. බොහොම සරලව අපි අත්දැකීම් හොමාරු කරගෙන ඔබත් එක්ක එකතු වෙනවා. අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඔබත් නිවිලා මමත් නිවිලා නැති අහසක් හොයාගෙන යනවා. අහසකුත් නැහැ ගිය කෙනෙකුත් නැහැ. අන්තිමට හිස්සලාම සැනසීලාම මේ මහ පොළවෙන් අපි ආපසු යන ගමන ඉතාම සුන්දර විදිහට හිනාවක් එක්ක යන්න හැකියාව ලැබෙනවා. ඉතින් කෙටියෙන් අපි පහදා ගමු. ඒක තමයි මේ channel එකේ අරමුණ. මම මේ ලෝකෙට බිහි වුණාට පස්සේ මම ඉගෙනගත්තු මට දැනුණු මේ ආධ්‍යාත්මය පිළිබඳ සියලුම රහස්, සියලුම අත්දැකීම්, සියලුම සංසිද්ධි ඔබත් එක්ක ගලප ගන්න, ඔබත් එක්ක හුවමාරු කරගන්න. ඔබ ප්‍රඥාවන්තයි, ඔබ බුද්ධිමත්. මේ වීඩියෝ එක එක්ක ඔබ දැන් එකතු වෙනවා නම් ඔබේ අතිමහත් වාසනාවන්ත ගුණය ඉදිරියට ඔබට පැහැදිලි වේවි. ඉතින් අපි මුලින්ම පටන් ගමු. මිනිස්සු විදිහට ඔයත් මමත් මේ මහ පොළොවට එනවා. ඒ එනකොට අපි හැමෝටම මිනිස්සු කියන අයට විතරක් විශේෂ සුසුකමක් එක්ක තමයි මේ පැවැත්මට එකතු කරන්නේ. ඉතින් ඒක තමයි බුද්ධ බීජය කියන එක. මේ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේදී මම ලත් දෙනුමෙන් තමයි ඔබට මම කතා කරන්නේ. එතකොට මේ බුද්ධ බීජය සමග මේ මහ පොළවට එවන ඔබත් මමත් ඒ බුද්ධ බීජය පුබුදවාගෙන මනුෂ්‍ය ජීවිතයේ උපරිම ඵල නෙලාගෙන මේ චක්‍රය නිමා කරන එක තමයි ඔයාගෙත් මගෙත් එකම අරමුණ වෙන්න තියෙන්නේ. හැමදේම කොයි දේ කළත් සියලුම දේවල් කළත් අපි මහ පොළවට ආපු නියම අරමුණ අපිට අමතක වෙලා තියෙනවා. නිතරම අමතක වෙලා තියෙනවා. අවුරුදු 2000 ගානක ඉඳන්ම අපිට ඒක අමතක කරවලා තියෙනවා. පෙර පිනකට මේ යුග පෙරලියට දැන් උදා වෙලා තියෙනවා මේ අමතක වෙච්ච අපේ මුල අමතක වීම යලි පනනංගවගෙන මේ ලෝකයේ ඉදිරියට ගලා යෑමට එකතු වෙන්න. ඔබ වාසනාවන්තයි, අසීමිතයි වාසනා ශක්තිය ඔබට ඇහෙනවා නම්, මාව දැනෙනවා නම්, කියන දේ පැහැදිලි නම්, මාව විශ්වාසයි නම් ඔබ ගොඩක් වාසනාවන්තයි. බලන්න මිනිස්යාට හරි කිසිම සතෙකුට හරි මේ ලෝකේ වටිනාම දේ මේ නාස්පුඩුවෙන් ගන්න හුස්ම පොද තමයි. ඊට අමතරව තමයි අනිත් දේවල් එන්නේ. ඔබට මට සියල්ල තියෙනවා, භෞතික සියල්ල තියෙනවා. නමුත් මේ නාස්පුඩුවක් තද වුණු පමාවට මේ සියල්ල අහිමි වෙනවා. අන්න ඒ රහස විනිවිද දැකගෙන ජීවිතේ සාර්ථකව ගෙවලා සාර්ථකව නිම කරලා
මුදුන් පමුණවා ගන්න තියෙන බුද්ධ බීජය මුදුන් පමුණවාගෙන ඔබගේ ජාතියට ඔබගේ ආගමට ඔබගේ කුලයට ඔබගේ දෙමව්පියන්ට අපි මේ ඉපදුණු මහ පොළවට ණයක් නොවි බරක් නොවි කුරුල්ලෙක් වගේ නිල් අහසට ඈතට පියඹලා එන්න කියලා ඔබට මම ආරාධනා කරනවා. ඉතින් ඔබ මේ මොහොතේ කුමන ජාතිකයේද කුමන ආගමකට අයත්ද ඒ කිසිම දෙයක් මේ channel එකට අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ මම කියන දේ එක්ක ඔබ හදවතින් බැඳුනොත් ආයෙත් කියන හදවතින් බැඳුනොත් ඒ බැඳීම ඔස්සේ තමයි ඔබේ වාසනාව උඩට එන්නේ. ඉතින් අපි ඉපදිලා දැන් මේ චක්‍රයට එකතු වෙලා තියෙනවා. කොට හති දාගෙන දුවනවා අපි අර මොනවලට යනවා. අපේ කරගන්න මේක කරගන්න අරක කරගන්න කියලා අර මොන හදාගෙන ඉස්සරහට යනකොට කරදර දුක්ඛම් කටලු අනේක විද දේවල් විඳගෙන දරාගෙන ඒවට බැහැ නොකියා වසංගත ලෙඩ රෝගවලට හැම දෙයකම බැහැ කියා හරි කඳුළු බිබී හරි මුහුණ දීගෙන මේ ඉදිරියට යන ගමනේදී ඔබට ඔබේ අතුලාන්ත වාසනා ගුණය උඩට ගන්න බොහෝ විට හතර වටින්ම පණිවිඩේ ඇසෙනවා ඇති. නමුත් ඔබ මීට පෙර ගත්තේ නැතුවත් ඇති. ඒත් මම මතක් කරන්නේ අපිත් එක්ක ඒ අත්දැකීම ගන්න එකතු වෙන්න. ඔයාගේ ජීවිතේ වටිනා කාලයෙන් විනාඩි 20ක් වගේ පොඩි කාලයක් මං හිතන්නේ මේ රහස කතා කරන්න තියෙන්නේ. ඉතින් දිගටම එකතු වෙන්න කියලා මම මතක් කරනවා. මේ රහස හෙලි කරගන්න. අපි බලමු. ඔයා මේ වෙලාවේ ඉන්නේ දුකෙන්ද සතුටෙන්ද ප්‍රශ්නයකද? ඔයා අම්මෙක්ද තාත්තෙක්ද දරුවෙක්ද නැත්නම් සහෝදරයෙක්ද? මොකක් හරි එකක්. කොහොම වුණත් ඒ සේරම නම්නේ. කොහොම වුණත් අපි සේරම මිනිස්සු. එතකොට අපි හැමෝම මේ මහ පොළවට ආවේ සතෙක් වෙලා කරගන්න බැරි වැඩක් කරගන්න අරමුණින්. ඒක අපිට පහදා දෙන්නේ මේ නූතන යුගයේ තමයි. ඉතින් නූතන යුගයේ ආධ්‍යාත්මය කියන වචනයට ඔබට සමහර විට දුක හිතෙයි, බය හිතෙයි, කලකිරෙයි. ඒක ඒ නියම ස්වરૂපේ නෙමෙයි. අපිට තුන් බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයෙන් පටන්ගෙන අපි මේ ඉදිරියට එනකොට අවුරුදු 2000 ගානකට පෙර මේ රහස එළි වුණා මදි වෙලා තියෙනවා. එතකොට අපි තාමත් බුදුන් ළඟ හිටියත් ඒ බණ ඇසුවත් බුදුන්ගේ ස්පර්ශය ලැබුවත් දානමාන දුන්නත් පින්කම් කළත් අහෝ සැනසීම නැහැනේ කියන කඳුලත් එක්ක තමයි අපි මේ ජීවිතේ ඉස්සරහට යන්නේ. ජීවිතේ තරුණ වේදී මහලු වේදී පරිණත වෙනකොට වෙන්න තමයි අපිට මේ අත්දැකීම එන්නේ. අපි හිතන දේ නොවෙද්දී නොහිතන දේ වෙද්දී අපිට ප්‍රශ්නයක් එනවා. මේ මොකද්ද මෙහෙම වෙන්න බැහැනේ මේක අසාධාරණයිනේ කියන සියලුම ප්‍රශ්න මේ සාකච්ඡාවෙන් ඔයාට විසඳේවි